ධර්මය ජීවිතවල ක්‍රියාත්මක කරන විරිස අඩු ගතියක් අපිට තේරෙනවා. ඒක නිසා කොච්චර බණ ඇහුවත් තේරුමක් නැහැ. ඒ අහන බණ අපි ජීවිතවල ක්‍රියාත්මක කරන්නේ. ඒක නිසා අපි පුරුදු වෙන්න ඕනේ බණ අහනවා වගේම හොඳට ඒ දහම් කරුණු ජීවිතවල ක්‍රියාත්මක කරන්න. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මෛත්‍රිය. නේද? දැන් අපි පන්සලට ආවම සිල් ගත්තාම මෛත්‍රී භාවනාව කරනවා. මම නිදුක් වෙම්මා, නිරෝගී වෙම්මා, සුවපත් වෙම්මා. නේ? මාගේ ගුරුවර දෙමව්පියෝද, වැඩිහිටියෝද, සතුරෝද, ලොවේ සියලුම සත්ත්වයෝද නිරෝගී වෙම්මා. කියලා අපි මෛත්‍රී භාවනාව වඩනවා. එතකොට ඔය මෛත්‍රිය කියන ගුණය වැඩිපුර අපිට උවමනා වෙන්නේ සිල් ගත්තාම පොය දවසේ පන්සලේදීද නැත්නම් ගෙදරද? ගෙදර. මේ විලාමේ මේ කාටවත් කවුරුවක් කරදරයක් කරන්නේ නැහැ. හැබැයි ගෙදරදී ඊට වැඩිපුර මෛත්‍රිය කියන ගුණය නැත්නම් කරුණාව කියන ගුණය ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක කරන්න වෙන අවස්ථාවක් වැඩි. අපි කොච්චර බණ ඇහුවත් කොච්චර බණ පොතපත කියවුවත් ඒ අහන බණ ප්‍රායෝගික ජීවිතවල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒ අහන බණ වලින් තේරුමක්. මෛත්‍රී කරුණාව වැඩිපුර ප්‍රායෝගිකව ජීවිතවල ක්‍රියාත්මක කරන්න ඕනේ ගෙදරදී. පාසකම්මල අද හොඳට මෛත්‍රී වඩලා බණ අහලා ඔක්කොම කරලා ගෙදර යනකොට ගොඩ වෙනකොටම ඊරි ගෙදර දෙක කරලා හොඳ පදයක් කියාගෙන ගේ ඇතුළට යනවා. අපිට එතනදී ඉවසන්න පුළුවන් වෙන්න ඕනේ කරුණාව තියෙන. ඒක නිසා හොඳ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ ටික වේලාවක් තුළ මේ දේශනා කරන ධර්මයට මම ඉතාම හොඳට අහුම්කම් දෙනවා. මේ ධර්ම දේශනාවේ ඇතුළත් එක බණ පදයක් හරි මම හොඳට මතකේ තියාගන්නවා. ඒ බණ පදයට අනුව මම මගේ ජීවිතය සකස් කරගන්නවා කියන අදහස ඇති කරගෙන මේ විලාපෙ